බලන්න 7 වෙනි ගාන අපිට කියනවා ලක්ෂයකදී බල දෙකක් ක්‍රියා කරනවලු ඒ දෙකේ සංප්‍රයුක්තයේ විශාලත්වය පළවෙනි බලයේ විශාලත්වයට සමාන වන පරිදි වූ කෝණයක් මේකට පවතිනවලු. ඒ කියන්නේ අපි PQ කියලා බල දෙකක් ගත්තොත් ඒ දෙන්නගේ සංප්‍රයුක්තය අපිට R ලියා ගන්න පුළුවන්. මෙන්න මෙතන ලියලා තියෙනවා තියරි එක. කොහොමද තියරි එක එන්නේ? P වර්ග දන්න Q වර්ග දන්න PQ කියලා බල දෙකක් තියෙනවා නම් θ කියලා කෝණයකින් අපිට ගන්න පුළුවන් R වර්ග සමානයි මේ P වර්ග දන්න Q වර්ග දන්න 2යි PQ cos θ මේකේ cos θ කියලා කියන්නේ දෙන්න අතර කෝණයේ cos අගය. හරි අපිට R මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන් සංප්‍රයුක්තය අපිට කියනවා සංප්‍රයුක්තයේ විශාලත්වය පළමු බලයේ විශාලත්වයට සමාන වන පරිදි. කියන්නේ R සමාන වෙනවා පළවෙනි බලය අපි ගත්තේ P කියලා R සමාන වෙනවා කාටද P ට. එහෙනම් P වර්ග සුළු කරන්න පුළුවන් Q වර්ග මෙහා පැත්තට ගේන්න පුළුවන් I Q ට Q එකක් සුළු කරන්න පුළුවන්. එතකොට අන්තිමට අපිට උත්තරයක් හම්බ වෙනවා cos θ සමානයි ඍණ Q බෙදීම 2යි P කියලා. අපි මේක පළවෙනි සම්බන්ධය විදිහට ගමු. අපිට දැන් දෙතරින් යන වෙන මොකුත් කරන්න බැරි නිසා ඒක පළවෙනි සම්බන්ධය විදිහට නම් අපි යම් ගානේ ඊළඟ කොටසට. අපිට කියනවා මුළු බලයේ විශාලත්වය පමණක් දෙගුණ කළ විට. ඒ කියන්නේ මේ P එක වෙරුවට මෙතෙන්ට දැන් දානවලු 2යි P කියලා බලයක්. අපි P එක වෙනුවට මෙතෙන්ට දැම්මා 2යි P කියලා බලයක්. වෙන මොකුත් වෙනස් කරන්නේ නැහැ. දෙවෙනි බලය Q මුලින් තිබිච්ච කෝණේ θ ඒක ඒ විදිහමයි වෙනස් කරන්නේ. දෙගුණ කළ විට නව සංප්‍රයුක්තය දෙවන බලයට ලම්බක වන බව පෙන්වන්න. දැන් නව සංප්‍රයුක්තයේ විශාලත්වය මෙයාමද? නෑනේ විශාලත්වය වෙනස් වෙනවා. මම ඒකින්ද දෙන්න ගත්තා R1 කියලා. ඊට පස්සේ නව සංප්‍රයුක්තය දෙවන බලයට ලම්බක වන බව පෙන්වන්න. අපි දන්නවා බල දෙකක සංප්‍රයුක්තය සෙවීමේදී සංප්‍රයුක්තය බලයක් එක්ක හදන කෝණය අපි පුරුදු වෙලා තියෙන විරසත් එක්ක හදන කෝණය කියලා කියන්නේ. හැබැයි මෙතන හැටියට නම් අපිට කියන්නේ දෙවන බලයත් එක්ක හදන කෝණය පෙන්වන්න කියලා. ඒතකොට අපි බලය විදිහට මෙන්න මෙයාව තමයි තෝරගන්නේ. ඇල්ෆා මාක් කරන්න වෙන්නේ මෙයාට සාපේක්ෂව. ඒතකොට මේ හැඩේ අපිට ඕන විදිහට පොඩ්ඩක් වෙනස් කරගමු. මේ හැඩේ කියන්නේ මොකද්ද? සංප්‍රයුක්තයත් බලයකුත් අතර කෝණය අපිට ගන්න පුළුවන්. ඇල්ෆා මැනපු කෙනා නෙමේ අනිත් කෙනා වරක් දෙන්න අතර කෝණය සයින් නැගෙමේ. ඇල්ෆා මැන්නේ Pත් එක්ක එහෙනම් එයා නෙමේ අනිත් එක්කෙනා Q වරක් දෙන්න අතර කෝණය සයින් නැගේ. Q sin θ බෙදීම ඇල්ෆා මැනපු කෙනා ධන ආයිත් මැනපු කෙනා නෙමේ කෙනා වරක් අතර කෝණය cos අගය. මේ කෙලින්ම ඒක ඇප්ලයි කරා. ඇල්ෆා මැන්නේ Qත් එක්ක එහෙනම් අනිත් එක්කෙනා වරක් දෙන්න අතර කෝණය සයින් නැගේ. 2යි P වරක් sin θ බෙදීම ඇල්ෆා මැනපු කෙනා Q ධන අනිත් කෙනා වරක් දෙන්න අතර කෝණය cos අගය. බැලුවම මොකද පේන්නේ? මේ බලන්න. මේ cos θ කියන ඍණ Q බෙදීම 2යි P. මේකට ආදේශ ගන්න. එතන යනවා tan alpha සමානයි 2ක් P sin θ බෙදීම Q ධන 2ක් P වරක් cos θ කවුද? ඍණ Q බෙදීම 2ක් P. ඍණ Q බෙදීම 2ක් P ට 2ක් P කැපෙනවා. Q ට Q කැපෙනවා. මොකද වෙන්නේ? හරය බිඳුවක් වෙනවා. හරය බිඳුවක් වෙන්න පුළුවන් ද වෙන්නේ? බෑ. හරය බිඳුවක් වුණොත් tan alpha මොකද වෙන්නේ? හරය බිඳුව නැකොට alpha කෙනෙක් කෙනා අංශක 90ක් වෙත යනවා. එහෙනම් මොකද කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් බලය විශාලත්වය දෙගුණයක් කරාම Q කියන බලය නැත්නම් දෙවෙනි බලය සංප්‍රයුක්තයත් එක්ක ලම්බක වෙනවා. රයිට්. අපි යන් ඊළඟ ගන්නට.